සුබ දවසක් වේවා. අද මම ඔයාලට කියලා දෙන්නේ බලමාළු සම්බලයක් හදන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. බලමාළු ග්‍රෑම් 250යි, ගම්මිරිස් කුඩු රස 90, ලුණු කුඩු රස 90, ගොරකා ඉත්තක්, රටලුණු ගෙඩි 2ක්, තක්කාලි ගෙඩියක්, අමු මිරිස් කරල් 2ක්, දෙහි ගෙඩියක්. මුලින්ම මාළු ටික හොඳට සෝදලා ගොරකා ලුණු චුට්ටක් සහ තැම්බෙන ප්‍රමාණයට වතුර තියලා මාළු ටික හොඳින් තම්බා ගන්න. දැන් තැම්බූ මාළු ටික හොඳට නිවුනට පස්සේ කටු ඉවත් කර පොඩි කැබලි වලට කඩා ගන්න. ඊළඟට මේ පොඩි කරපු මාළු ටික පිඟානකට දාලා ඒකටම කපාගත් ලූණු, තක්කාලි, අමු මිරිස් ටික දාගන්න. දැන් රස අනුව ලුණු සහ ගම්මිරිස් දෙහි විෂ එක් කර හොඳින් කවලම් කර කෑමට ගන්න. මේක හරිම රහයි. ඔයාලත් try කරලා බලන්නකෝ.